Hi guys, welcome back to my YouTube channel. අද මේ ප්ලෑන් කරලා ගන්න vlog එකක් නම් නෙවෙයි. මට හිතුණා කරන්න ඕන කියලා. ඒක නිසා මේ දවස්වල කොහොමත් වහිනවත් එක්කනේ කිසිම කම්මැලි කමේ ඉතින් ඉන්නවා මේ දවස්වල. මේ දැන් ඇවිල්ලා උදේ 8:42යි. අද මම මොනවද කරන්නේ? අද මම කියලා බලමු. සාමාන්‍යයෙන් මං ගැන කිව්වොත් මේ දවස්වල ටිකක් mentally and physically down. එහෙම කිසිම බලපෑමක් මොකුත් නෙවෙයි. සාමාන්‍ය මගේ ජීවිතේ එහෙම දවස් එනවා. මේ යන්නේ එහෙම වකවානුවක්. ඒක නිසා මන් දන්නේ අද මම මොකද්ද කරන්නේ කියලා දන්නේ නැහැ. බලමු අද මොනවා හරි දෙයක් මම ප්‍රයෝජනවත් දෙයක් කරයි. උදේ වරුවේ හෝ දවසේම හරි මම ඔයාලත් එක්ක මේ වීඩියෝ එක කරයි. දිගට vlog එකත් එක්ක ඉන්න. අද මම මොකද කරන්න කියලා බලන්න. මසාලා තේ ෆස්ට් ටයිම් මම try කරේ වැස්සත් එක්ක නියමටම ගලපුණා. මම හැදුවා මසාලා ටී රෙසිපි එක වුණා. ඉන්න බලමු බීලා. කාලේ බීලා ඔක්කොම ඉවර කරා. දැන් මට තියෙන පොඩි වැඩක් කරන්න. අපේ ගෙදර තියෙනවා නිල්මානේ ටැංකිය එකක්. හරිද? ටැංකියක්. මේ ඉතින් ඒකේ තියෙන පොඩි නිල්මානේ පොඩි චුටි පැල තියෙනවා. මට දැන් ඕන පොඩි එක වෙන භාජනයකට අරගෙන ඒක දැන් ඉඳන් තමයි ඕන මට. හැබැයි ඊට කලින් ඕන කරනවා මේකට මේ නිල් මොනවද මඩ පස් ඕන කරනවා. ඒක ගණනක් තෝනා. මේ තියෙන චුට්ටන් පැල තව තියෙනවා. සාමාන්‍යයෙන් මේ ටැංකි එකේ තියෙනවා මේ නිර්මාණ පැල 10ක් විතර තියෙනවා. ඔයාලට ඕන නම් කියන්න. මම දෙන්නම් පැල. මේ තියෙන ගොඩක් පැල තියෙනවා. දැන් ඒක මේ ඉඳ ගන්න ඕන පොඩි මේ භාජනයකට. ඊට කලින් මේ මොනවද මේ පස් ඕන කරනවා. මේ පස් ටිකක් ගේනනම් අපි බෙලයක් පස් ගේන්න. හරිද? අපි දැන් පස් ගේන්න යන ගමන පොඩ්ඩක් අසීරුයි. කියන්නේ අර තේ ගස් මැදින් තමයි යන්න තියෙන්නේ යන ගමන. හැබැයි හරි සුන්දරයි. හරි විනෝදයි. වෙලිය තමයි යන්න තියෙන්නේ. මේ බලමු මං එතෙන්ට ගිහිල්ලා ඕනට අරන් එනවා. මෙන්න මේ පාර දිග තමයි යන්න තියෙන්නේ. මේ යන්නත් අමාරුයි මට නම් මේ බැලුවා ඉතින් මොනවා කරන්නද නේ? මෙන්න මේ පාරේ මේ ටික තමයි යන්න තියෙන්නේ. මේ ඔක්කොම කැලේ වෙලා මෙතන. අතන තමයි තියෙන්නේ මේ ඇල. මේ ඇලෙන් තමයි ගන්න තියෙන පස් ටික මේකට. මේ යම් බලන්න. ගමන නම් ටිකක් අපහසුයි. පස්තර මල් තියෙනවා. මේ තියෙන මං ගත්ත මඩ තලිය. සිලිපි මුළු යගියම මේ මඩ. මේ හරියන්නේ. මඩ ගාගෙන මේ කඩගෙන යන්න තියෙන්නේ. මේක හරියයිද දන්නෙත් නැහැ මම සාමාන්‍ය. කලින් මේක ඉඳලා නැහැ. අම්මෝ මඩේ වැටුණා. කලින් නම් මම මේක ඉඳලා නැහැ මෙහෙම. බලමු මේ කොහොමද කියලා මඩ අතෙන් යනකම් යන්න ඕන. හරිද? මම්මේ මහා වෙලක් මැද ඉන්නේ. ඔම්බෝ පාරේ යන මිනිස්සුත් ඉන්නවා. මේ දකින්නවා මොකද අහනවා මං මඩේ කරන්නේ. මේ ලොකු මඩ භාජනයක් උස්සගෙන මම මේ
මඩේ ඉන්නේ. වතුරේ ෂෝක් කන්නේ. මම හරි ගස්සේ මෙන්න මේ වගේ වැඩවලට. වතුරේ දැහලා මට මේ උස්ස ගන්නත් බෑ මේක. ලොකු තලිය. හරිද? එයිනේ අපේ ගම. චෝටීද. මම අර මඩේ තමයි මෙතනලා. ඔයාලා මේ වල්ලපට්ට දැකලා තියෙනවද? මේ තියෙන වල්ලපට්ට. තව ගස් තියෙනවා. සමහර ගස් වැටිලා තියෙනවා මේ බඩුසාවට. මේ හරියන්නේ නැහැ. අර තියෙන්නේ ගස් වැටිලා බඩුසාවට. මේ තියෙන වල්ලපට්ට. අම්බෝ හරි මහන්සි මම හිතන්නේ. මේ තියෙන තව ගහ වැටිලා. අම්බෝ ළමයි මට මාර වැඩේ වුණේ මගේ මේ ෆෝන් එක වැටුණා මඩට. නේද? කියලා ලොකුවට නම් මේ උන්නේ මම වටින් පොඩ විතර මේ ඉන්නේ. දැන් නම් බ්ලොග් එකක් ඇති හොඳේ. අම්බෝ මේ මහා මෝඩ වැඩක් කරගත්තේ මම අර වෙල මැද්දටනේ ගියේ මම. ෆෝන් එක අතේ තියාගෙන මේ වීඩියෝ කරලා පස්ට් එක ගත්තා මේකට ගත්තා. ටොස් කරගන්න මඩට. මොනවද කරන්නද ඉතින්? මේ චුට්ට ජන්තම් හොදගෙන මේ බටේට පොඩක් විදලා මේ තියෙන්නේ. මේ ඔන්න ඔහේ මට මේ උනේ. මම මේ පැලේ ඉඳුවා. මේ මඩ තලි තමයි. මේක ගල්ලා ඉඳුවල් දෙන්නේ. මේ ගල්ලු මට වෙන වැඩ. අයියෝ මන් දන්නේ මම වැඩක් කරොත් කොහොමමයි. එක්කලක අනාගෙන නාගෙන විකාරයක් කරනවා මම වැඩේ. ඔන්න ඔකේ මට වෙන්නේ. දැන් ඇති බ්ලොග් හොඳේ. මගේ ඇඟපත පුරවම මඩ. මම පෙන්නනවා ඕනේ. අද ලොග් එක නම් ඉවරයි හොඳේ. මම පැලේ ඉඳුවා. ඔයාලට පේන මේ පැලයක් මෙස්සු පාර. ආයෙත් පැලේ තියෙන්නේ. ඔයාලා හින්දා මම ෆෝන් එක බිම දාගත්තා. මේ අපරාධ මගේ ෆෝන් එක වටු පිටායන් පියදගෙන තියෙන්නේ. මන් දන්නේ ඒක මේ මොකක් වේද කියලා. එහෙනම් vlog එක ඉවරයි මෙතනින්. තව vlog එකකින් මම එන්නම්. මහා මොඩ වෙර මම කරන්නේ. කමන්නේ. මං ගියා එහෙනම්. බයි.